එක ශ්‍රී 0.742 හම්බ හෝක් 1956 මම කලින් කිව්ව විදිහට නිෂ්පාදනය කරලා 1957 ලංකාවට එනවා. තරුණ පරම්පරාව ඔව් බයික් එහෙම ආපහු හරවලා ඉතින් වීඩියෝ කරගෙන එහෙම දානවා. ඊට මට එක්කෙනෙක් දෙන්නෙක් කිව්වා මේක මේ ලංකාවට ගෙනාවේ 58 කොහෙද රැජිනට යන්න කියලා. ඕන දුරක් යන්න පුළුවන් විදිහට කියනවා. යාපනයේ උනත් යන්න පුළුවන්ද මේ කුලියාපිටිය ඉඳලා? කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඈත යනවා කුරුණෑගල ගිහින් තියෙනවා. මමත් හිටගත්තම කොච්චර දිගයිද කියලා. මේ පැත්තට සෑහෙන ලොකු දිගක් තියෙනවා. එතකොට මේ වගේ වාහනයක් මම දුටුවේ නැත මීට කලින්. මේ ලයිට්ස් මේ සිග්නල් ලයිට්ස් එකට. නෑ සිග්නල් ලයිට් කියන්නේ දැන් අර වාහනේ දිගයිනේ. ඔව්. ඒතර අර පේන්න දිගට දිග පේන්න. රයිට්. එතකොට මේ ඔරිජිනල් තිබ්බේවා. මේ තිබ්බේ. ෆෝන් එක වැඩ මොනව නැතත් ආය කෙලින්ම බඩු වැඩ මේකටම ගැලපෙනවා. එක ශ්‍රී 0.742 අයිබෝන් හැමෝටම අපි ඉන්නේ කුලියාපිටියේ. මේ තියෙන්නේ 1956 හදලා 1957 ලංකාවට ගෙන ආපු වාහනයක්. මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? එන්න චුට්ටක් මේ පැත්තට බලන්න වාහනේ කොච්චර දිගයිද කියලා. ඒ වගේම චුට්ටක් එන්න ඇතුළට. මේකේ ඇතුළ මොන වගේද පොඩ්ඩක් බලන්න. ප්‍රතිඵල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක. එහෙනම් අද අපේ කතාවේ මේ තියෙන්නේ ප්‍රධාන චරිතය මේ ඉන්නේ. එතකොට මේ කුරුල්ලගේ අයිතිකාරයා තමයි මේ මහත්මයා. එතකොට මේ ඉන්නේ මනෝවෛද්‍ය ප්‍රියන්ත ගාමිණී ජයසිංහ මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. අපි එහෙම හැඳින්වුවාට රූපවාහිනියේ ඔබ සියලු දෙනාම දැකහුරු කෙනෙක් දොරමඩලාව මේ වැඩසටහනින් අද කතා කරන්න හැබැයි වෙනස්ම මාතෘකාවක්. හම්බ හෝක් කොහොමද මේක හම්බුනේ? මේක ඇත්තට මම දවසක් මේ චැනලින් වලට යද්දී දැක්ක මේක දැනග තියෙනවා. මට පොඩි ආසාවක් හම්බුණා. මොකක් හරි හේතුවකට ආයෙ දවසක් යද්දී ඒකම තිබුණා සර්විස් එකකට. ඊළඟට මම සර්විස් එකට ගිහින් සර්විස් එකේ මහත්තයන් ආපුවම කිව්වා මේ හැබැයි අයිතිකාර මහත්තයා විකුණන කතාවක් කිව්වා. සර්ට ඕනනම් කතා කරලා දෙන්න නම්බර එක කියලා. ඉතින් මං ගිහින් කතා කරපුවාම ඒ වෙලාවෙම අරගෙන හවසේදී වාහන දෙකේ මාව. මේකයි හවසේදී වාහන දෙකේ මාව දැන් හම්බ හෝක් එක ශ්‍රී වාහනයක්. මේක මේ 1956 තමයි මේවා නිෂ්පාදනය කරන්න පටන් ගන්න. තියෙන්නේ. ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ 1956. 1957 තමයි මේක ලංකාවට එන්නේ. ඉතිහාසය සම්බන්ධයෙන් අපි දෙදෙනාම ගොඩක් තොරතුරු දන්නේ නැහැ. ඔබයි මමයි. ඔබතුමා දන්න දේවල් චුට්ටක් දන්න විදිහට අපි කියමු. ඇතරම දැන් මමත් ලොකුවට විස්තරයක් දැනන් ගත්තේ නැහැ. දැක්ක ආසාවට ගත්තා. ඊට පස්සේ දැන් මම ඔය එහෙම මේ රවුම් ගහද්දී මේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා මේ අපේ තරුණ පරම්පරාව. ඔව්. බයික් එහෙම ආපහු හරවලා ඉතින් වීඩියෝ කරගෙන එහෙම දානවා. ඊට මට එක්කෙනෙක් දෙන්නෙක් කිව්වා මේක මේ ලංකාවට ගෙනාවේ 58 කොහෙද රැජිනට යන්න කියලා. මේ ජාතිය වාහන 3ක් ගෙනවලු. මේක මේ ජාතියම කියන්නේ මේකයි හම්බ එකේ. තව එකක් උඩ අරපු හම්බ එකකුයි. මේකේ කොට මොඩල් එක. කොට මොඩල් එක. දැන් මේක දිග මොඩල් එක. මේ ලිමුසින්. ලිමුසින් ටයිප් එක එකක්. එතකොට රැජිනට යන්න තමයි ගෙනල්ලා තියෙන්නේ කියලා තමයි එහෙම තමයි මට ඇහුනේ. ඇහුනේ අපි හිතමු එහෙම කියලා. ඇත්ත වශයෙන්ම අපි මේ කතාව කියන යනකොට ඇත්තටම මේක ආවේ කොහෙන්ද ඉතිහාසය කොහොමද එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම අපිට දැනුම් දෙන්න කමෙන්ට් එකක් දාන්න අපිත් කැමතියි දැනගන්න. ඔබතුමාත් කැමතිද? කලින් දේවල්නේ. කලින් දේවල්නේ. එතකොට එක ශ්‍රී 0.742 හම්බ හෝක් 1956 මම කලින් කිව්ව විදිහට නිෂ්පාදනය කරලා 1957 ලංකාවට එනවා. එතකොට එන්ජින් කැපැසිටි එක 2262 cc. ඒ වාහනේ කියන්න ඕනේ ඒ කාලේ ගේනකොටම තිබ්බ විදිහටම තියෙනවා. නමුත් පුංචි අඩුපාඩුකම් තියෙනවා ඩොක්ටර් නේද? ඔය අතරම දැන් මේ දවස්වල හදාගෙන යන දැන් ගිස්සතිය ෆෝන් එකකුත් ගෙනාවා. ඔව් දැන් වැඩේ කියන්නේ දැන් අර 1900 බරන් වල දැන් මෙහෙම ගත්තා අවුරුදු 69ක් 70ක් කිට්ටු වෙන්න පරණයි. එතකොට හොයන්න ටිකක් අමාරුයි. වාහනේ අර ඇන්ටික් ලුක් එකටම ඒ විදිහටම තියාගන්න ඕන හින්දා මේ පුංචි වෙනස් කිරීම් කරලා තියෙනවා දුවා ගන්න පුළුවන් වෙන්න. හැබැයි වෛද්‍යතුමා තාමත් අවශ්‍ය කරන දේවල් හොයාගෙන අර පරණ තත්ත්වයට ආය ගන්න උත්සාහයක් දෙනවා. දැන් සයිඩ් කණ්ණාඩියක් ගෙනල්ලා තියෙනවා. මැච් වෙන එකක්ද කියලා බලන්න මැච් වෙනවා නේද ඒක? මැච් වෙනවා. ඊටු ටිකක් බැලන්ස් කරගන්න ඕනේ. හෝන් එකක් ගෙනල්ලා තියෙනවා. තා ඇතුලේ පුංචි වැඩ ටිකක් තියෙනවා. එතකොට දැන් මේකේ කට්ටිය අහන්න පුළුවන්
එන්ජින් එක කොහොමද, ඒ කාලේ තිබ්බ එකමද, මේකේ තත්ත්වය කොහොමද? අපි ඒක ගැන චුට්ටක් කියමු ડોක්ටර්. ඔව් ඇත්තටම දැන් මේක මම ගද්දිත් එන්ජින් එක වෙනස් කරලා තිබුණා. හැබැයි දැන් ඒකින්ද තමයි හොඳ රනින් කන්ඩිෂන්. ඒ කියන්නේ ඕන දුරක් යන්න පුළුවන් විදිහට තියෙනවා. යාපනයේ උනත් යන්න පුළුවන්ද මේ කුලියා පිටි ඉඳලා? කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඈත යනවා කුරුණෑගල එහෙම ගිහින් තියෙනවා. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. රනින් කන්ඩිෂන් එක හොඳටම තියෙනවා. එළියේ මුකුත් වෙනස් කරලා නැහැ. ඔය සයිඩ් කන්නඩි දෙක තමයි අලුතෙන් දැන් දාන්න හොයා ගන්නවා. හොයාගන්න ඔරිජිනල් දෙක නෙමෙයි. දැන් මේ දෙකත් ඕඩර් කරලා තියෙන්නේ. එහෙන් ගෙන්නන්න ඕනේ මෙහෙ නෑ හොයාගන්න. ගෙන්න රටකින් ගෙන්න ගන්න ඕනේ කෑලි බෑලි ටික. දැන් අත්ත කතාව කියනවා නම් එන්ජින් එක පරණ එකම තිබ්බනම් පොඩ්ඩක් මේ පොඩ්ඩක් නේ හොඳටම අමාරු තත්යකටපත් වෙනවා. මොකද ස්පෙයා පාර්ට්ස් නෑ හොයාගන්න. ඒකයි අනික මේක බර වැඩිනේ. මේක වාහනේ අඩි 23මාරද කොහෙද දිගයි. එතකොට ඉතින් අර ඒකට ගැලපෙන තත්ත්වයට හදාගන්න ඕනේ යන්න පුළුවන්. එතකොට ඇතුලේ තියෙන්නේ සෝෆා එකක්. ඒක ඔරිජිනල් ආපු විදිහටම තියෙන්නේ. ඔව් මං හිතන්නේ මේ මං ගද්දිම තිබුණේ එව්වා. ඒ කියන්නේ යට ලොක් එහෙම ඒකට සෙට් වෙන්නම තමයි තියෙන්නේ. ඒක ඔරිජිනල් ආපු ලොක් සේරම තියෙනවා. වින්ටේජ් ලක්ෂරි ලිමෝසින් කියලා ගහලා තියෙනවා. ඒ කාලේ ආවේ ඒ විදිහට වෙන්න ඇති කියලා අපි හිතමු. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට දැන් සමහරවිට අර උඩින් දාලා තියෙන කවරේ නම් පස්සේ ගහපු එකක් වෙන්න. නමුත් අර කුෂන් එක ඒ විදිහටම තමයි සෙට් වෙන්නේ. ඒ විදිහටම තමයි තිබ්බේ. එතකොට 1956 නිෂ්පාදිත හම්බ හෝක් වාහනේ ලංකාවේ මේ වගේ එකක් මම නම් දැකලා නැහැ ડોක්ටර්. මමත් දැකලා තිබුණේ. කියන්නේ මේ වගේ වාහන තියෙනවා මේ වගේ දිග ලිමෝසින් ටයිප් එකක්. දැන් මේ පැත්තට ආවොත් අපි ඔයාලට දැක ගන්න පුළුවන්. මමත් හිටගත්තම කොච්චර දිගයිද කියලා. මේ පැත්තට සෑහෙන ලොකු දිගක් තියෙනවා. එතකොට මේ වගේ වාහනයක් මම දුටුවේ නැත මීට කලින්. දැන් මේකේ අපි පොඩි රවුමක් යන් වටේට දැන් මේ වාහනේ පේන නැතරම හරි ආඩම්බරෙන් කතා කරන්නේ ડોක්ටර්ත් ගත්ත එක. දැන් අපි දෙන්නම ලොකු විස්තරයක් දන්නේ නැහැ. සයිඩ් කණ්ණාඩි එහෙමනම් මාරු කරන්න සිද්ධ වෙනවා. මේවා මේ අර ගෙනලා තියෙන්නේ. ඔව් ගෙනලා තියෙන අපි කලින් කියපු කතාව. එතකොට මේ ලොක්ස් එහෙම ඔක්කොම මෙයා තියුණේ. තිබ්බේවා. එතකොට මේ ලයිට්ස් මේ සිග්නල් ලයිට්ස් එතකොට. ඔව් නෑ සිග්නල් ලයිට් කියන්නේ දැන් අර වාහනේ දිගයිනේ. ඔව්. එතකොට අර පේන්න දිගට දිග පේන්න. රයිට්. එතකොට මේ ඔරිජිනල් තිබ්බේවා. මේ තිබුණේ ඒක. රයිට්. එතකොට මේ ඩ්‍රයිවර් කැබින් එකක් විදිහට තමයි තියෙන්නේ නේ. තියෙන්නේ. ඔව්. වෙනම තියෙන්නේ. එතකොට මෙතෙන්ට වෙන් වෙලා තමයි ඇතුලේ පැසෙන්ජර්ස් ටික යන්නේ. එතකොට මේකේ AC තියෙනවද? AC තියෙනවා. දෙපැත්තටම තියෙනවා. දෙපැත්තට වෙනම තියෙනවා. පිටිපස්සේ දැන් ඩ්‍රයිවර් නැති වෙලාවක පිටිපස්සේ වෙනම ඔන් කරගෙන AC එකේ ඉන්න පුළුවන්. AC එකේ ඉන්න පුළුවන්. ඒක වෙනම ඔන් කරන්න පුළුවන්. වෙනම ඔන් කරන්න පුළුවන් සිස්ටම් එකක්. ඒ කියන්නේ දැන් මේක රැජිනට යන්න හැදුවා නම් ඒ කාලේ විදියට 1957 විදියට මේ ෆැසිලිටිස් තියෙන්න ඕනේ. මගේ අතේ තියෙනවා ડોක්ටර් හෝන් එකක් හොයන් ඇවිල්ලා මම ඒත් බැලුවා වැඩ කරනවද කියලා. ෆෝන් එක වැඩ මොනව නැතත් ආය කෙලින්ම බඩු වැඩ මේකටම ගැලපෙනවා. ડોක්ටර් එතකොට මේකේ සම්පූර්ණයෙන් මේ ආපු මේ ඩිසයින් වෙනම මොකුත් ගහපුවා නෙවෙයි තිබ්බේවම තමයි. සම්පූර්ණයෙන් වෙනස් කරලා නැහැ. චුට්ටක් අපි දොර ඇරලා පෙන්නන්න. ඇතුලේ ඉන්න පුළුවන් මේ සෝෆා එකක් තියෙනවා. වෙනම පොඩි මොඩිෆිකේෂන් එකක් පස්සේ කාලෙකදී කරලා තියෙනවා. පස්සේ කාලෙක කරලා තියෙන පොඩි අයිටම් ටිකක් ගහලා ඔයාලට මේ ඇතුලේ මේ වෙනකොට දර්ශන බලා ගන්න පුළුවන්. එතකොට මේ කෑල්ලේ ඕනනම් වෙනම AC එක ඔන් කරන් ඉන්න පුළුවන්. එතකොට පිටිපස්සට ගත්තම ඒ ඔරිජිනල් ඇන්ටික් විදිහට මේ බෆර්ස් අනම්මන හොඳට චුට්ටක් බලන්න ඕනේ. දැන් අපි ඔහොම බලනකොට මේ රෝදේ ටයර් පේන්න තියෙනවා. එතන රිම් කප් එහෙම තියෙනවා. දිලිසෙන්න මූණ බලන්න පුළුවන් කෙන්නම. එතකොට ඒ ලුක් එකට කිසිම හානියක් කරලා නැහැ. ඒ දේවල් ටික හැමම තියෙනවා නේ ડોක්ටර්. ඔව් මේ ටේලයිට් එක සේරම තිබුණේ වුවම තමයි. එතකොට එහෙම කිසිම වෙනසක් වෙලා නැහැ. ඉතින් 1956 ඉඳලා අවුරුදු 69ක් වෙනකන්, ඒ කියන්නේ මේ 2026 වෙනකන් මේ විදියට ආරක්ෂා වෙච්ච වාහනයක් තමයි මේ. ඉතින් 1956 නිෂ්පාදනය කරපු හම්බ හෝක් සුපර් ලොං ලිමෝසින් ටයිප් එකේ වාහනේ ගැන තමයි අද අපි කතා කරේ. එක ශ්‍රී වාහනයක්. ලංකාවටම අපි දන්න තරමින් එකයි තියෙන්නේ. තව එකක් තියෙනවා නම් දැනුම් දෙන්න. එතකොට අපි වැරදි නෑ. එතකොට අපි දන්න තරමින් එකයි තියෙන්නේ. ඒ වගේම මේක නැවත අර මේ මුලින් තිබ්බ තත්ත්වෙටම ගන්න අපේ වෛද්‍යතුමා පොඩ්ඩක් මහන්සි වෙනවා. ඒ අවශ්‍ය කරන පරණ කෑලි බෑලි ඕන කරන දේවල් ගෙන්න ගන්න, පිටරටින් ගෙන්න ගන්න. ඔන්න ඒකට ඔන්න කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න සම්බන්ධ වෙලා මේ ඒ උදව්ව කරන්න හරි. මොකද අපිත් කැමති මේ වාහනේ ලස්සනට පාරේ එහාට මෙහාට යනවා දකින්න. එතකොට මෙහෙම දෙයක් තියෙනවා ડોක්ටර්. ක්ලාසික් වාහනයක් දැක්කම විශේෂයෙන් අපේ කසාද බඳින්න ඉන්න ගෑනු ළමයිට එන අදහසක් තියෙනවා.
මහත්තයා අපි වැඳලා යනකොට මේ වගේ වාහනයක යමුද කියලා. එහෙම හිතිච්ච කෙනෙක් කතා කරොත් මොකද කරන්නේ? මම ඇතුළේ දැන් අරන් අවුරුදු 5ක්. තාම ඉතින් හදා තියෙනවා විතරයි. එහෙම ඉතින් බලමු ඉස්සරහට. බලමු ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. ඉස්සරහට ඒ වගේ අවස්ථාවක් එනද හදලා ඉවරනාට පස්සේ. රයිට්. ඒ කියන්නේ රනින් කන්ඩිෂන් දැන්ට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. යාපනයේ වුණත් යන්න පුළුවන් නේ. රයිට්. එහෙනම් වෛද්‍යතුමන්ට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපිට අවස්ථාවක් දුන්නට මේ වාහනය ගැන අපි කතා කරන්න ගොඩක් බලන් හිටියා. සමාජ මාධ්‍ය තුල අපි ඡායාරූපයක් සංසරණය වෙනවා දැක්කා. ඒ ඡායාරූපය තුලින් අපිට ඕන වුණා ඇත්තටම මේ වාහනේ අපි දැකලා තිබෙත් නෑ මේ වාහනේ මොකක්ද කියලා. ඒ ගැන කතා කරන්න. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. බොහොම ස්තුතියි. ආයිබෝවන්. එහෙනම් විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න අපි කැමතියි මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න. නිලමේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.